ඉතින් අපි වෙන් වුණා. සල්ලි නිසා ආදරේ නැති වෙනවද? මේ ආදර කතාව අන්තිම වෙනකන් අහලා බලන්න. මොකද්ද වෙන්නේ කියලා. මං ආයෙමත් ඇහුවා ඔයාට මාව එපාමද කියලා. එයා පාරක් දෙකක් උත්තර දුන්නා. මහා අයියෙන් කෑ ගහලා කාමරයට ගියා. හයියෙන් දොර වහගත්තා. එයා යන්න කලින් කියපු එකම එක දෙයක් මගේ කන ඇතුලේ නැවතුණා. ඒ තමයි මට උඹ වැඩක් නෑ මිනිහෝ. ඔව්. ඒක මගේ කන ඇතුලේ නැවතුණා. මං ආයිමත් එයාට කතා කරන්න කට හදලත් අනිත් පැත්ත හැරුණා. ඒ හැරෙද්දිම මගේ කකුලේ පැටළුනේ මං එයාට අරන් දුන්නු සෙරප්පු ජෝඩුවෙන් එකක්. දැන් ඒක කැඩිලා. එයා ඒක විසි කරලා. මං පහත් වෙලා ඒක හිඳගත්තා. වැලි කැරි ටික පිහදාලා මම මගේ බෑග් එකට දාගත්තා. ආයෙම පිටපස්ස බැලුනේ පුරුද්දට වගේ. එතකොටම ජනේලෙත් තඩාං ගාලා වැහුණා. මං පාරට ඇවිත් යන්න ඕන පැත්ත හිතුවා. මට ගෙදර යන්න බෑ. මං අනිත් පැත්තට හැරුණා. මගේ කැඩුණු සෙරප්පුවේ පටියට ගහපු කටුව කකුල යනෙනවා. ඒකට කරන්න දෙයක්වත් නැහැ. මට ගානකුත් නැහැ. හිතට දැනෙන වේදනාව කියාගන්න කෙනෙක් නැහැ. අහන් ඉන්න කෙනෙක් නැහැ. වෙනදට මහන්සියට ආවේ යා. මේ ගහයට ගල් බැම්මට හවස් වෙනකොටම කළුවර එනවා. ඊට කලින් එතනට ගියාම එයාගේ පපුවට මම උණුසුම දෙනවා. මං ගල් බැම්ම දිගේ හාන්සි වෙලා එයාගේ පපුවෙන් මූණ තියාගෙන එයාගේ ඉන බදා ගන්නවා. මට ඕන එච්චරයි. ඇගේ මහන්සියට වඩා හිතේ අමාරු ඔක්කොම ටික ඒ පපුව උරා ගන්නවා ඇති. මට සැනසීමක් ලැබෙන්න මැද්ද එහෙම. මන් දන්නවා. මං එහෙම මුහුණ තියන් ඉන්න වෙලාවට එයාගේ ඇඟේ හිරිගඩු පිපෙනවා. මන් දැක්කේ නෑ වගේ තව ටිකක් හරි බරි ගහනවා. ඉන වටේ තියෙන අත් දෙක ටිකක් තද කරලා ආයමත් පුරුල් කරනවා. ටිකක් වෙලා ඉන්නකොට ඒ පපුවේ හිරිගඩු මැකිනවා. ලැප්ටොප් ශබ්දේ වේගී සාමාන්‍ය වෙනවා. එයා මගේ ඔළුවේ බිනව දැනෙනවා. ඔළුව අත ගන්නවා දැනෙනවා. ආදරේ කියලා කටින් නොකියන එයාගේ ආදරේ මට දැනෙනවා. අම්මගේ ආදරේ තරම්ම. මං ඒක ඇස් දෙක පියන් විදිනවා. ලොකු හුස්මක් ගන්න මගේ හුස්ම පහළට එද්දි කඳුළුත් එනවා. මම මගේ හැම දුකක්ම ඒ පපුතිය කරනවා. එයා ඒක දන්නවා. එයා තදට මාව එමිනවා. ඒ ඇස්වල කඳුලින් මගේ කොණ්ඩෙ තෙමෙනවත් ඇති. මම පැයකින් විතර නැගිටලා වාඩි වෙනවා.
එයා මගේ අත් දෙක දිහා බලාගෙන කල්පනා කරනවා. ඒවා පැලිලා අතේ කරගැට. ඒ වේදනාව එයා දන්නේ නැහැ. ඒත් එයා ඒවා ඉඹිනවා. මං දැන දැනම එයාට ආදරය කරා. මං දැනන් හිටියා එයාට මාව නොගැලපෙන තැනක් තියෙනවා කියලා. මම මේ නොගැලපීම් ගලපගන්න උත්සාහ කරා. ඒත් සමහර දේවල් විසඳුම් නැතුවම ඉවර වුණා. මම කැමති නෑ කියන්න අපේ ආදරය අදින් ඉවරයි කියලා. අපි වෙන් වුණා. එයා නැතත් මං එයාට ආදරය කරන නිසා. නොදැනීම මං ගොඩක් දුර පයින් ඇවිදගෙන ඇවිත්. එන ගමනේ දිගට මෙයා මගේ ළඟින් හිටියා. එයා හිටිය මාව බදාගෙන. දන්නේම නැතුව අපි වෙනදට හම්බෙන ගල්කිස්සේ මවුන්ට් පාක් එක ළඟට ඇවිත්. මේ වෙලාවට එතන කවුරුත්ම නැහැ. ගොඩක් කළුවරයි. එයා මං එක්ක hina වුණා. ඒ රෝසු පාට මල් ගවුම කළුවරෙත් මං අඳුරගත්තා. මට හරි මහන්සි. මං එයාව මතක් කරන් ගල්බැමි මූණ හංගගත්තා. එයා නැතුව මං හෙට දවසක් ගැන කොහොමද හිතන්නේ? මේ ආදර කතාවට කුමක් වෙන්නේ නැද්ද? මේ පිරිමි ළමයට කුමක් වෙන්නේ නැද්ද? අවසානයක් අපි දන්නේ නැහැ. සමහරක් විට එයා මේ ජීවිතේට සමුදීලත් ඇති. ආදරය කියන්නේ අන්න ඒ වගේ දෙයක්. ආදරේ හරිම ප්‍රබලයි. මේ වගේ ලස්සන ආදර කතා අහන්න ලව් හෙවන් channel එකත් එක්ක එකතු වෙන්න.